Hello guys, කොහොමද ඔයගලන්ට අදත් මම live fit brand YouTube channel එකෙන් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් ආවා. අපි දැන් මේ ඉන්නේ මම ඔයගලන්ට පෙන්නන මේ මට ඔය පිටිපස්සෙන් පේන්නේ මැලේසියාවල පෝට් චලාන් වල අපි අද පෝට් එකට උදේ ආවා. මම ඔයගලන්ට පෙන්නන්නම් කන්ටේනර් ලෝඩ් කරන විදිහ නැවට. දැන් අපේ කාගෝ ලෝඩින් යන්නේ. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට යන් අපි වීඩියෝ එක බලලා කතා කරමු. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ පල්ලහැ ට්‍රක් එකකින් ඇවිල්ලා කන්ටේනර් දැන් 20 ෆීට් එකයි 40 ෆීට් එක 40 ෆීට් එක නම් ඉස්සරහ ජැටියට ඉස්සරහ ගෑන්ට්‍රි එකට තමයි අරගෙන යන්නේ. මේ පොලිමට තියෙන්නේ ලෝඩින් කරන ඒවා. දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මේක මේ නැවට පටවන්න යන්නේ මේ 20 ෆීට් කන්ටේනර් එක. මෙන්න මේ විදිහට තමයි නැවට කන්ටේනර් එකක් ලෝඩින් කරන්නේ. ලෝරිය ඇවිල්ලා මේව පල්ලෙන් නතර කරනවා. ට්‍රක් එක මෙන්න මේ උඩ මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති උඩ ඔපරේටර් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට තව එකක් කියන්න ඕනේ සමහරලාට මේ 20 ෆීට් කන්ටේනර් දෙකක් එකට අල්ලලා ලෝඩින් කරන අවස්ථා තියෙනවා. මේ දැන් උඩ මේක තමයි අපේ නැවේ කාගෝ හෝල් එක ඇතුළ. ඔයගලන්ට පේනවා ඇති දැන් පල්ලහැටම තමයි ලෝඩ් කරන්නේ. ඔන්න දැන් කන්ටේනර් එක ලෝඩ් කරා. දැන් ආයේ උඩින් එනවා ඊළඟ කන්ටේනර් එක ගන්න. ඔය ඔයගලන්ට පේනවා ඇති අපේ කාගෝ හෝල් එකේ තියෙනවා ඒවට කියන්නේ ෂෙල් ගයි කියලා. අර ඒක අයිනට අල්ලලා ඒක දිගේ තමයි යකට ෆ්ලැට් බාර් වගේක්. ඉතින් ඒ බාර් එකේ දිගේ අල්ලලා තමයි ගානට පල්ලහැට බස්සන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් එකින් එක
මේ අපේ ඉස්සරහ ලෝඩ් කරලා තියෙන ඒවා ওই විදිහට මේක දැන් මේ අන්ඩර් ඩෙක් ලෝඩින් යන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ දිගටම ලෝඩින් ඩිස්චාර්ජින් දෙකම වෙන්නේ. දැන් මේ තව ලෝරියක් ඔයගලන්ට පේනවා, තව ලෝරියක් ආවා. ඉතින් මේ කන්ටේනර් එකත් පටවනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වැඩේ වෙන්නේ. හරි, එහෙනම් ඔයගොල්ලෝ අමතක කරන්න එපා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් එකක් දෙන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ආයෙත් මම වීඩියෝ එකකින් හමු වෙන්න. ඔයගලන්ට ජය වේවා. සුබ දවසක්.